අයිබෝවන් හැම දෙනාටම කාලකට පස්සේ නැවත වතාවක් ඔබත් එක්ක එකතු වෙලා දේශපාලන සංවාදයක යෙදෙන්නට මම කල්පනා කළා. ඉතින් පසුගිය මාසයකට ආසන්න කාලය ඇතුළත බොහෝ දේවල් සිද්ධ වුණා. ඉතින් විශේෂයෙන්ම මම කතාව පටන් ගන්න කැමතියි පහුගිය දවස්වල ඇතිවෙච්ච මැතිවරණයත් එක්ක. ඒ මැතිවරණයේ ප්‍රතිඵල හා සම්බන්ධව මම හිතන්නේ බොහෝ දෙනා බොහෝ දේවල් කතා කරා. ඉතින් පක්ෂව සහ විපක්ෂව එක එක්කෙනාගේ අදහස් අපි බොහොමයක් දැක්කා සමාජ මාධ්‍ය හරහා. ඒ වගේම රූපවාහිනිය රජයේ පැත්තෙන් විපක්ෂයේ පැත්තෙන් විපක්ෂය කිව්වම මම හිතන්නේ ඉතින් පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන පක්ෂ වගේම පාර්ලිමේන්තුවෙන් එළියේ ඉඳලා කතා බහ කරන පක්ෂවල නායකයන් පක්ෂ නියෝජිතයන් මේ යනාදී හැමෝගෙම අදහස් අපිට දැක ගන්න ලැබුණා. ඉතින් විශේෂයෙන්ම දැන් පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිඵල ආසන සංඛ්‍යාව සහ තෝරාපත් කරගත් නියෝජිතයන් වගේම මම හිතන්නේ අපිට විශේෂයෙන්ම මෙතෙන්දී කතා කරන්න පුළුවන් දෙයක් තමයි මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී මෑතකදී පැවැත්වෙච්ච පළාත් පාලන මැතිවරණයේදී මාලිමාව එහෙම නැත්නම් රජයේ පැත්තෙන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව කොයි විදිහට අපිට කලින් මැතිවරණත් එක්ක සංසන්දනය කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ විදිහේ සංසන්දනයන් ගොඩක් තිබුණා. විශේෂයෙන්ම ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී මාලිමාව ලබාගත් ඡන්ද පළාත් පාලන මැතිවරණයේදී ලබාගත් ඡන්දත් එක්ක සංසන්දනය කරලා බොහෝ දෙනා විවිධ මත ඉදිරිපත් කළා. නමුත් මම මෙතෙන්දී එක දෙයක් පැහැදිලිව පෙන්වලා දෙන්න කැමතියි. මොකද අපි කොයි විදිහට කොයි ආකාරයෙන් මේක සංසන්දනය කරන්නට උත්සාහ කරත් මම හිතන්නේ අපිට පැහැදිලිව පේන එක දෙයක් තියෙනවා. මාලිමාවේ ඡන්ද ප්‍රමාණය මුලින් ලැබුණු ඡන්ද ප්‍රමාණ වලට වැඩිය අඩුවීමේ ප්‍රතිශතයක් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් බොහෝ විචාරකයෝ මම හිතන රසික ජයකුඩි වගේ විචාරකයන් බොහෝ විට පෙන්වලා දෙන්න උත්සාහ කළ දේ තමයි මාලිමාවේ ඡන්ද ලක්ෂ 20ක පමණ ප්‍රමාණයක අඩුවීමක් තියෙනවා කියලා. ඉතින් රජයේ පැත්තෙන් ඔවුන් කියන්නේ දැන් එහෙම අඩුවීමකට වඩා මම හිතන්නේ වැඩිපුර ආසන සංඛ්‍යාවක් දිනාගෙන තමන්ගේ බලය පතුරු ගන්න පුළුවන් කියන කතාව තමයි ආණ්ඩුව පැත්තෙන් කියන්නේ. ඉතින් දැන් මෙතෙන්දි මම මේ දේ මතක් කළේ අපි ඇත්තටම මාලිමාව පැත්තෙන් ගත්තොත් නැත්නම් රජයේ පැත්තෙන් ගත්තොත් රජයේ වැඩපිළිවෙල ජනතාව විසින් මෙම රජය මේ ගෙන යන වැඩපිළිවෙල නැත්නම් මෙතෙක් කල මේ මාස 6ක කාලයක් ඇතුළත ගෙනිච්ච වැඩපිළිවෙල අනුමත කළාද නැද්ද කියන එක පිළිබඳව ජනතාවගේ තීරණය මෙම මැතිවරණය තුලින් නැත්නම් මෙම මැතිවරණයේදී ලැබූ ඡන්ද ප්‍රතිඵල තුලින් කියවා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මම පෞද්ගලිකව කල්පනා කරන විදිහට මම හිතන්නේ ජනතාව විසින් රජය වෙත නැත්නම් මාලිමාව ආණ්ඩුව වෙත කිසියම් ආකාරයක රතු එළි දැල්වීමක් කළා කියන කාරණේ සමග මම එකඟ වෙනවා. මම හිතන්නේ බොහෝ දෙනා ඒ පිළිබඳව කල්පනා කරනවා. ආණ්ඩුව පැත්තෙන් මොන දේවල් කිව්වත් නෑ හැමුන්නේ අපි දිනුම් අපි තමයි හැම බොහෝ ප්‍රාදේශීය නැත්නම් පළාත් පාලන සභාවල බලය ලබාගෙන තියෙන කියන එක මොන විදිහට කියන්න උත්සාහ කරත් මම හිතන්නේ ජනතාවගේ පැත්තෙන් ජනතාව කිසියම් ආකාරයක දැනුම් දීමක් එහෙම නැත්නම් වෝනින් එකක් දුන්නා කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් ඇයි මෙහෙම වුනේ? ඉතින් අද කතාවේ විශේෂයෙන්ම මම කල්පනා කරන්නේ මාලිමාවට ඇයි මෙහෙම වුනේ? මාලිමා රජය ජනතාව ගෙනාවේ බොහොම බලාපොරොත්තු සහගතව. ඉතින් ඉස්සල්ලාම අපි ජනාධිපතිවරණය පිළිබඳව කතා කළොත් ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් අනුර දිසානායක මම හිතන්නේ එතෙන්දී හිටපු සුදුසුම ජනාධිපතිවරයා වශයෙන් තෝරාපත් කරගෙන සඳහා හිටපු සුදුසුම පුද්ගලයා වුණා. ඉතින් ඒ පිළිබඳ කිසිම අවිවාදයක් නැහැ. ඉතින් ඒ හින්දායි මිනිස්සු
ඔහුට ඡන්දය දීලා ඔහු තෝරගත්තේ. මොකද ඔහුත් සමග තරඟ කරපු අනිත් පුද්ගලයන් දිහා බලනකොට අනුර කුමාර සෑහෙන ඉදිරියෙන් හිටියා. ඉතින් ඒ වකවානුවේදී සිදුවලා තිබිච්ච නැත්නම් පසුගිය රජයන් විසින් කරලා තිබිච්ච දේවල් ඔක්කොම සලකා බලනකොට ඉතින් එතෙන්දී අනුර කුමාර ජනාධිපතිවරයා වශයෙන් තෝරා ගැනීමේ කිසිම විවාදයක් තිබුණේ නැහැ. ඉතින් මම පෞද්ගලිකව අදටත් ඔහු මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ඔහුට තියෙන සුසුකම් මම හිතන්නේ වෙන කිසිම නායකයෙකුට තියෙනවා කියලා අපිට හිතන්න බෑ. ඒ වගේම ඔහු විසින් ජනතාව වෙත ලබා දුන්න පොරොන්දු අදටත් තාමත් ලෙසින්ම ඔහු රැකගෙන යනවා කියන එක අපි එකඟ වෙන්න ඕනේ. නමුත් මෙතෙන්දී ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට මහා ජනාධිපතිවරණයෙන් පස්සේ මහා මැතිවරණය ආවා. මහා මැතිවරණයේදී පාර්ලිමාවට ඊට වඩා වැඩිපුර බලයක් හම්බ වුණා. ඒ වගේම විශාල අලුතෙන් පාර්ලිමේන්තුවට විශාල වශයෙන් අලුත් පාක්ෂිකයන් එහෙම නැත්නම් අලුත් නියෝජිතයන් තෙරලා පත් වුණා. ඉතින් ඔවුන් පිළිබඳව කතා කරාම මම හිතන්නේ ඒ පිළිබඳව මම ඊළඟට ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා, විශේෂයෙන්ම මේ අලුතෙන් තෙරලා පත් වෙච්ච ආපු මිනිස්සු. ඉතින් මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද දැන් ජනාධිපතිවරයාට කැමැත්ත දීලා අපි ජනාධිපතිවරයා තෝරගත්තා. ඊට පස්සේ මහා මැතිවරණයේදී මාලිමාවට ඡන්දය දීලා වැඩිපුර බලයක් ආසන 159කට ආසන්න ප්‍රමාණයක් රජයට දීලා ඔවුන්ව තෝරගත්තා. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ මෙම කණ්ඩායම ජනාධිපතිවරයා ප්‍රමුඛ මෙම මැති ඇමතිවරු කණ්ඩායම ජනතාව විසින් නැත්නම් ආණ්ඩුව පැත්තෙන් ජනතාවට ඉදිරිපත් කරපු වැඩපිළිවෙල පොරොන්දු ඒ ආකාරයෙන් ඉටු කළාද නැද්ද කියන කාරණය තමයි මම හිතන්නේ මෙතෙන්දී වැදගත් වෙන්නේ. ඉතින් මේත් එක්කම කතා කරනකොට මම හිතන්නේ ආණ්ඩුව පැත්තෙන් සෑහෙන උත්සාහයක් ගත්තා ජනතාව වෙත සේවය කරන්න. නමුත් එම උත්සාහය ප්‍රමාණවත් මදි කියන කාරණය පිළිබඳව මම හිතන්නේ ගොඩක් දෙනා අද කතා බහ කරනවා. ඉතින් එහිදී ආණ්ඩුව පැත්තෙන් ගන්නා උත්සාහයන් ජනතාව වෙත ඉදිරිපත් කිරීමත් හරිම වැදගත් වෙනවා. ඉතින් මෙම මැතිවරණයේදී මේ මෑත කාලීන මැතිවරණයේදී ජනතාව විසින් කිසියම් ආකාරයක වෝනින් එකක් දීමට හේතු විදිහට අපිට මේක දකින්න පුළුවන්. ඉතින් අපි කොතනින්ද පටන් ගන්නෙ? අපි ඉස්සෙල්ලාම ගත්තොත් එහෙම මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත් වෙලා ආපු කතානායක ලයනල් රංවල ඔහුගේ අධ්‍යාපන සුසුකම පිළිබඳ ප්‍රශ්නයක් ආවා. ඉතින් මේ ප්‍රශ්නේදී ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය පිළිබඳව මම මුලින්දම එතරම් කැමැත්තක් දක්වුවේ නැහැ. මොකද හේතුව ලයනල් රංවලට අධ්‍යාපන සුසුකමක් නොතිබුණා නම් ওই පිළිබඳව බොරු කියලා තිබුණා නම් ඔහුට කරන්න තිබුණේ එතෙන්දී අයින් වෙලා තමන්ගේ නිර්දෝෂීභාවය එහෙම නැත්නම් වැරද්දක් වුණා නම් ඒ වැරද්ද එතෙන්දී හදන්න තිබුණා. නමුත් ඔහු මොකද ඒ වුණොත් කරේ? ඔහු කලේ කාලයක් ඉල්ලගෙන අපි මම ගෙනල්ලා දෙන්නම් කියලා කිව්වා. නමුත් අදටත් ඒ දේ උනේ නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ යට ගැහුවා මිසක් ඒ ප්‍රශ්නෙට උත්තරයක් ලැබුණේ නැහැ. ජනතාව බලාගෙන හිටියා කවද්ද මේ මනුස්සයා මේ දේ ගෙනල්ලා දෙන්නේ කියලා. ඉතින් ඒකට උත්තරයක් අදත් නැහැ කියන්නේ එතන මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව වරද්දාගත්ත පළවෙනි තැන විදිහට තමයි මම දැක්කේ. ඉතින් කොහොමද ඒක කරා දෙමුනේ? ඒ මනුස්සයාට අස් වෙලා මේ මම හිතන්නේ මාලිමාවේ තියෙන වැදගත්භාවය ආරක්ෂා කරලා දෙන්න තිබුණා. ඉතින් ඒ දේ සිද්ධ වුණේ නැහැ. ඒක ලොකු වැරද්දක් විදිහට මම හිතන්නේ ජනතාව කල්පනා කළා. ඊළඟට ඒ සාධාරණ කාලය ඇතුළත ඔහු තමන්ගේ උපාධි සහතිකය ඉදිරිපත් නොකලා පමණක් නොවේයි ඊට අමතරව BBC එක සමග සහ වෙනත් YouTube නාලිකා සමග එක සම්මුඛ සාකච්ඡාවන් ඉදිරිපත් කරලා මම හිතන්නේ ඔහු තමන්ගේ උද්දච්චකම ඒ තැන්වලදී ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වුණා. ඉතින් මේක හොඳ දෙයක් නෙමෙයි. මිනිස්සු බොහොම අවදීන් බලාගෙන ඉන්නේ. මම හිතන්නේ ජනතාවගේ බුද්ධිය පිළිබඳව කිසිසේත්ම ජනතාව විමසෙල්ලෙන් බලාගෙන ඉන්න තත්ත්වය පිළිබඳව කිසිසේත්ම ආණ්ඩුව අව탁සේරු කළ යුතු යන්නේ නැහැ. එහෙම වුණොත් ප්‍රශ්න ඇති වෙනවා. මම හිතන්නේ අදටත් වෙලා තියෙන දේවල් වලට
එකම ප්‍රශ්නේ එතනයි තියෙන්නේ කියන එක ආණ්ඩුව තේරුම් ගත යුතුයි. ඊළඟට අපි දෙවෙනියට ගන්න තිබිච්ච දේ තමයි දෙවෙනි දේ විදිහට මම දැක්කේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා අපි වැඩසටහනක් පටන් ගත්තා. ඒතකොට රාජ්‍ය පැත්තෙන් ගත්තාම මෙම වැඩසටහන ඊටාත්ම වැදගත් වැඩසටහනක්. මම හිතන්නේ ඒකේ අර්ථය පිළිබඳව ගත්තොත් මොකද මම කියවලා බැලුවා ඒකේ තියෙන ආර්ථික සංස්කෘතික ආගමික වටිනාකම් පිළිබඳව බොහොම වැදගත් සංකල්පයක් බොහොම වැදගත් විදිහට ඉදිරිපත් කරා. තිබුණා. නමුත් මොකද වුනේ? ඔවුන් ඒ වැදගත් විදිහට ඒක ඉදිරිපත් කරන වෙනුවට මුලින්ම පටන් ගත්තේ බස්වල ස්ටිකර් ගලවන්න ත්‍රිවිල් කාර්යෝ සම්බන්ධ කරන ඒගොල්ලන්ට ප්‍රශ්න ඇති කරන්න. ඉතින් මේ වැරදි තනින් තමයි මේක පටන් ගත්තේ. අනිත් එක ඒ වැරදි විදිහට මිනිස්සු රිදවලා මිනිසුන්ට ප්‍රශ්න ඇති කළා නිකන් අනවශ්‍ය විදිහට IRC විදිහට මේ විදිහ වැඩ කරන්න ගියාම මම හිතන්නේ විශේෂයෙන්ම මිනිස්සු ජනතාව ඡන්දෙ දුන්න මිනිස්සුන්ටම ඒ විදිහ කරදර කරන්න ගියාම පොදුවේ කාටත් විශේෂයෙන්ම ඒ විදිහ කරදර කරන්න ගියාම ඉතින් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක මහ ලොකුවට ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒ හින්දා මේ වැරදි තැනකින් පටන් ගත්තේ වැරදි විදිහට පටන් ගත්තේ. ඉතින් එහෙනම් කොහොමද කරන්න තිබුණේ? කරන්න තිබුණේ බස් සංගම්, ත්‍රිවිල් සංගම් වගේ මේ වගේ සංගම් වල නීතිය හම්බෙලා කතා කරලා ඒකලගේ වැඩ පිළිවෙල ඔවුන් වෙත ඉදිරිපත් කළා. ඔවුන් හා සමග සාකච්ඡා කළා කිසියම් ආකාරයකින් මෙම වැඩ පිළිවෙල ඉදිරියට ගෙන ගියා නම් මම හිතන්නේ ඒක ඊට වැඩිය වැදගත් වෙනවා. ඉතින් ඒකෙන් වෙච්ච පාඩුව අති මහත්. ඊළඟට තුන්වෙනි කාරණේ විදිහට මම දකිනවා මම හිතන්නේ මීට කලිනුත් මම මේ වීඩියෝ එකක් කරලා තියෙනවා මේ පිළිබඳව. හැබැයි එතෙන්දී මම ඒකේ තියෙන වැදගත්කම පිළිබඳවයි සාකච්ඡා කරේ. ඉතින් ඇත්තටම අදටත් ඒ රිලව් සංගණනය නැත්තම් සත්තු සංගණනය පිළිබඳව තමයි ඒක මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මේ සංගණනය පිළිබඳව මුලින් කරපු වීඩියෝ එකේ මම හිතන්නේ එහි වැදගත්කම වෙනත් රටවල් වල සංගණනයන් කොහොමද සත්තු සංගණනය කරන්නේ කොයි විදිහටද ඒවා භාවිතා කරන්නේ ඉදිරි වැඩපිළිවෙළවල් නැත්තම් ප්ලෑනින් වලදී කොහොමද ඒවා භාවිතා කරන්න කියන එක පිළිබඳව බොහොම දීර්ඝ විස්තරයක් කතා බහ කරා. ඉතින් අදටත් මම එකඟයි එහි තියෙන වැදගත්කම පිළිබඳව. නමුත් මොකක්ද වුනේ? මේ වැඩේ පටන් ගන්න නිලධාරීන් සහ ඔවුන්ව දිරිමත් කරලා පටන් ගන්නවා වෙනුවට සාමාන්‍ය ප්‍රමාණය මිනිස්සු දැනුවත් කිරීම වැදගත් වෙනවා. නමුත් මෙතෙන් දුන්නේ නාමල් කරුණාරත්න වගේ උදවිය ඕනවට වඩා මේ ගැන කතා කරන්න ගියා. ඊළඟට මම හිතන්නේ ටීවී එකේ පව මම දැක්කා ඔහු ගිහිල්ලා සත්තු සංගණනය කරනවා පන්සලේ සංගණනයක් කරනවා. ඉතින් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඇමතිවරයා විදිහට ඇමතිවරයෙක්ගේ වගකීම වෙන්නේ මේ දේවල් නිසියාකාර ඉදිරිපත් කිරීම සහ මෙහෙයවීම. ඉතින් යටින් ඉන්න අය තමයි ඒව කරන්න ඕනේ. ඉතින් තමන් ගිහිල්ලා මේක මහ ලොකුට ප්‍රචාරයක් දීලා නටන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් මම හිතන්නේ ලොකු පාඩුවක් ආණ්ඩුව කරගත්තා කියලා තමයි මම එතෙන්දි දැක්කේ. මොකද අනිත් එක මේ වගේ දේවල් කතා කරන්න ගියාම මම හිතන්නේ විපක්ෂයේ විදිහට නෙමෙයි නැත්තම් මේවට අකමැති මිනිස්සු විදිහට බලාගෙන ඉන්නේ මේ මිනිස්සුන්ගේ අඩුපාඩු. ඒ හින්දා ආණ්ඩුව පැත්තෙන් ඇමතිවරු විශේෂයෙන්ම බොහොම සැලකිලිමත් විය යුතුයි. ඉතින් ඒක හොඳ පාඩමක් විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් සෑහෙන පාඩුවක් වුණා කියන එක අපි දැක්කා. ඉතින් බුරම්පි මාමා ගැන බුරම්පි මාමා නැත්නම් මේ නාමල් කරුණාරත්නට ඇමතිතුමාට මේ විදිහේ නාමයක් පට බැඳගෙන බොහෝ YouTube වල එක එක විචාරකයයි කියාගන්න පුද්ගලයෝ හරියට ඔහුට අවලාද මඩ ගැසීම් කර බව අපි දැක්කා. ඉතින් ඒක සෑහෙන පාඩුවක්. මොකද ආණ්ඩුව ඇත්තටම කරන්න ඕන එක දෙයක් තමයි දැන් ඔය YouTube වලින් නැත්තම් බල්ලෝ බිරුවට අපි ගණන් ගන්න නැහැ කියන කතන්දරය කෙසේ වෙතත් ඒ වගේ තත්වයන්ට පවා ඉඩක් නොදීමට ආණ්ඩුව වග බලා ගන්න ඕනේ. එහෙම ඉඩ දෙන්න ගියොත් එතනින් ප්‍රශ්නයක් ඇති වෙනවා කියන එක. ඒ කියන්නේ ප්‍රශ්නය පටන් ගන්නකොටම මොනවද දෙයක් පටන් ගන්නකොටම එතනින් මේක ඉවර කරන්න බලන්න ඕනේ. මොකද ඒක අමාරු දෙයක් නෙමෙයි. ඉතින් ආණ්ඩුව දන්නවා මෙතන ප්‍රශ්නයක් එනකොට මොකද ජනතාව දන්නවනම් වීඩියෝ කතා කරලා නැත්තම් රැලි තියලා එක එක දේවල් කළා මිනිස්සු උද්ඝෝෂණයක් පටන් ගන්න එනවා කියලා එතෙන්දිම ප්‍රශ්නය නැතිකරන්න ප්‍රශ්නයට විසඳුම සොයන්න ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වෙන්න ඕනේ. ඒක ලොකු දෙයක් නෙමෙයි. එහෙම කර යුතුයි. ඉදිරියේදී එහෙම නොකළොත්
අදට වෙලා තියෙනවට වැඩිය ඩැමේජස් ආණ්ඩුවට වෙන්න පුළුවන් කියන එක ගැන අපි ආණ්ඩුවට ඇත්තටම මතක් කරලා දෙන්න වෙනවා. ඊළඟට මේ තව ලොකු දෙයක් විදිහට තිබුණේ දැන් එන්න කලින් බොහෝ විට ආණ්ඩුව කිව්වේ අපි නඩු තියන අයට නැත්තම් දූෂණ වංචාවලට නඩු දානවා මිනිස්සු හිරේ දානවා ඒ වගේ දේවල් කියලා. නමුත් ඒ කියපු තරම්ම ඒ දේ උනේ නෑ නේද කියන එක ගැන මිනිස්සු සාමාන්‍ය ජනතාව විදිහට අපිට මතයක් තියෙනවා. මම හිතන්නේ ඒක බොහෝ කතා බහට ලක් වෙච්ච දෙයක්. කිව්වේ නම් මෙහෙමයි දැන් කරන්නේ මෙහෙමයි කියන එක ගැන දිගින් දිගටම මම හිතන්නේ මිනිස්සු ඒ ගැන විවේචනය කරන්න ගත්තා. ඉතින් ඒ අතරම මහින්දව ගෙදරින් එළියට දැමීම එතකොට පරණ හිටපු ජනාධිපතිවරුන්ගේ කප්පාදු වරප්‍රසාද නැත්තම් ඒකලන්ට දීලා තිබිච්ච දේවල් කප්පාදු කිරීම වගේ දේවල් ගැන බොහෝ ලොකුවට කතා කරා. නමුත් ඒ කතා කරපු තරමටම ඒ දේවල් වුණාද? මහින්ද තවමත් ඒ ගෙදර ඉන්නවා. ඉතින් ඒක කිසි වැඩක් වුණේ නැහැ. නිකන් කතා කරා විතරයි. නිකන් ජනතාව ඉදිරියේ ආණ්ඩුව ඊටාම අපහසුතාවයට සහ ලැජ්ජාවට පත්වීම විතරයි මෙතන වුණේ. ඉතින් දෙයක් කරනකොට දෙයක් කතා කරනකොට ඒක ගැන ටිකක් හොයලා බලලා කතා කරලා ඒක කරන්න පුළුවන් විදිය ගැනත් කතා කරන්න ඕනේ. අනිත් කතා කරලා කමන්නේ කරන්න පුළුවන්. දැන් කතා කරලා නොකර හිටියාම ඒකේ තියෙන අඩුපාඩුව බොහෝ වෙලාවට පේනවා. ඉතින් පොඩ්ඩක් කට පරිස්සම් කරගෙන ආණ්ඩුවේ මං හිතන්නේ මැති ඇමතිවරුන් මීට වැඩිය බොහොම පරිස්සමෙන් තමන් කරන දේවල් ගැන කතා කරන්න ගියොත් හොඳයි කියලා තමයි මට කියන්න තියෙන්නේ. අනිත් එක තමයි දැන් එහෙම කතා කරන්න අවශ්‍ය නැහැ. එච්චර දෙයක් කරන්න අවශ්‍ය නැහැ. මොකද වැඩේ තමයි මිනිස්සුන්ට වැදගත් වෙන්නේ. ඒක සැරයක් කිව්වා ඊට පස්සේ වැඩේ කරා නම් එච්චරයි. ඉතින් ඊට පස්සේ ඔක් කතා කර ඔක මේ බයිලක ගහ කතා කරලා තේරුමක් නැහැ. ඉතින් එකකින් ලැබෙන 아무තු දෙයක් නැහැ. ඒ හින්දා වැඩේ සැලසුම් කරන්න වැඩේ කරන්න කයිවාරු ටිකක් අඩු කරන්න. ඉතින් එහෙම උනේ නැත්තම් මම හිතන්නේ ඒක ඉදිරියේදී ආණ්ඩුව පැත්තෙන් ප්‍රශ්නයක් වෙයි කියලා. ඊළඟට දැන් මේකත් එක්කම විශේෂම දේ තමයි මම හිතන්නේ දැන් විපක්ෂයේ විසින් අනිත් පක්ෂ නැත්තම් ඊට පෙර පැවති රජයන් වල හිටපු පුද්ගලයන් විසින් විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ සහ අනිත් පුද්ගලයන් හැම වෙලේම කිව්වේ ආණ්ඩුවේ මිනිස්සුන්ට මේ සුසුකම් නැහැ එක්ස්පීරියන්ස් නැහැ කියන ප්‍රශ්නේ තමයි දිගින් දිගටම ආගියු කරේ. ඉතින් ඒක තරමක් දුරට අපි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් නැත්නම් මන්ත්‍රීවරයන් ඇමතිවරුන් තුලින් වගකීම් යුතු පුද්ගලයන් තුලින් අපි දැක්කා. මොකද උන් කතා බහ කරනකොට කතා කරන දේවල් මම හිතන්නේ වගකීමෙන් යුතුව කතා කරා නම් ඊට වඩා හොඳයි කියලා. මොකද ප්‍රශ්න සහගත දේවල් කතා කරද්දී සෑහෙන පරිසම් වෙන්න ඕනේ. ඉතින් කතා කරන්න බැනම් කටපියාගෙන හිටියා නම් හොඳයි. විශේෂයෙන්ම නිලන්ති කොට්ටහච්චි එතකොට නලින් හේවගේට හැවගේ කියන නමකුත් මම හිතන්නේ පට බැඳුනා. එතකොට කොට්ටහච්චි විශේෂයෙන් මම හිතන්නේ අවස්ථා කීපයකදීම ඇයගේ කතා බහ නැත්නම් ඇය විසින් කරන ලද කතා බහ මේ විවේචනයට ලක් වුණා. ඉතින් ඊට අමතරව තවත් මම හිතන්නේ පොල් සම්බෝල කතන්දර ඒ වගේ ගොඩක් කතන්දර මේ අල්ලගෙන ඊට පස්සේ මිනිස්සු ඒව ගැන කතා කරන්න ගත්තාම ආණ්ඩුව අපහසුතාවයට පත් වුණා. ආණ්ඩුව පිළිබඳ විවේචනයන් මම හිතන්නේ ඡන්ද ප්‍රතිඵලවල මම හිතන්නේ ඒක ඉදිරිපත් වුණා කියන එක. මොකද මිනිස්සු කොච්චර දුරට දැන් JVP එකට ඡන්දෙ දුන්න මිනිස්සු ඊට පස්සේ කල්පනා කරා අපි කිව්වට හිතුවට මේ මිනිස්සු මෙච්චර දෙයක් කරේ නැහැ කියන හැඟීම මම හිතන්නේ ජනතාව වෙතින් ආවා කියන එක ආණ්ඩුව අමතක නොකළ යුතුයි. ඉතින් මේ අවස්ථාව තමයි ආණ්ඩුව ෆයින් ඇඩ්ජස්ට්මන්ට් එකකට එන්න තමන්ගේ සියුම්ව මේ දේවල් පිළිබඳව සලකලා බලලා ඒ අඩුපාඩු හදාගෙන වැරදි හදාගෙන ඉස්සරහට යන්න මේ දේවල් ඊටම සල්කිල්ලට ගත යුතුයි කියන කාරණේ අපි මේදී මතක් කරන්න කැමතියි. ඊළඟට දැන් අනිත් කාරණේ තමයි අපි දැක්කේ පාතාලය කුඩු ඊළඟට මිනිමැරුම්. මොකද අපි දැක්කා බොහෝ දෙනෙක් මරලා දානවා මහමග. ඒ වගේම උසාවිය ඇතුළට ඇවිල්ලා වෙඩි තියලා මරලා ගියා. ඊළඟට මම හිතන්නේ පොලිස්පතිවරයා වශයෙන් හිටිය පුද්ගලයා අල්ලගන්න බැරුව මාස ගාණක් හිටියා. ඔහු ඇවිල්ලා බාර වුණා. ඊළඟට මෑතකදී තවත් മന്ത്രിවරයෙක් සෑහෙන කාලයක් හැංගිලා ඉඳලා ඇවිල්ලා බාර වුණා. ඉතින් ලංකාවේ පොලිසිය තියෙනවා අනිත් එක ඉතින් ඒක ඔවුන්ගේ වගකීම
පුද්ගලයන් හොයලා අල්ලගන්න එක වැරදිකරුවන්ට දඬුවම් දෙන්න උත්සාහ කරන එක. ඉතින් මේ දේවල් අපිට ලේසියෙන් අමතක කරන්න බෑ. මොකද ජනතාව බලාගෙන ඉන්නේ ප්‍රශ්නයකට විසඳුමක් දෙන්න. ආණ්ඩුව පැත්තෙන් කල් අරගෙන ඔක කල් දිගින් දිගට යනවා කියන්නේ ඒක හොඳ දෙයක් නෙමෙයි. ඉතින් ඒක තමයි ඒ ප්‍රතිඵල තමයි අපිට අද දකින්න ලැබෙන්නේ. ඉතින් ජනතාව විසින් මම හිතන්නේ ආණ්ඩුවට 3/2කටත් වඩා බලයක් ලබලා දීලා තියෙනවා. එතකොට ආණ්ඩුව පැත්තෙන් කියන්න පුළුවන් දෙයක් තමයි නීතිමය ක්‍රම තියෙනවා. ඒවා හරහා යනකොට කල් ගත වෙනවා. ඉතින් ওই විදිහේ ප්‍රශ්න. නමුත් ජනතාවට අවශ්‍යයි ඉක්මනටම මේ දේවල් හොයලා බලලා කල් අදින්න නැතුව මේ ඒවට මේ පිළිතුරු සොයන්න. ඉතින් 3/2ක බලයකුත් දීලා කරගන්න බැරි නම් ඉතින් කොහොමද කරන්නේ? ඒ කියන්නේ අවශ්‍ය නීති රීති තවදුරටත් කිසියම් ආකාරයක දේවල් වෙනස් කළ යුතු නම් ඒ දේවල් වෙනස් කළා අනිවාර්යයෙන්ම ඒ දේවල් පාලනය කිරීම. ලොකු හපඳා බලයක් තියෙනවා, පොලිසිය බලයක් තියෙනවා. එතකොට මේ කුඩු පාතාලය වගේ දේවල් පාලනය කිරීම ගැන ඉතින් මට මේ ප්‍රසිද්ධ ප්‍රකාශ වලදී ඉදිරිපත් කරන්න බෑ. නමුත් ඒවට මම හිතන්නේ ආණ්ඩුව මීට වඩා උපක්‍රමශීලීව මේ පිළිබඳව කල්පනා කරලා ඒවා වහාම නතර කළ යුතුයි. මොකද මිනිසුන්ට ඕන විදිහට වැඩ කරන්න බෑ. ඉතින් ඔතෙන්දී තව දෙයක් මම කතා කරන්න කැමතියි. ඇත්තටම මේ YouTube වගේ channel බලනකොට අපිට පේනවා ආණ්ඩුවට. මොකද අපි මාලිමාව පැත්තකින් ගත්තොත් ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ පැත්තකින් ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණ සහ මාලිමාවට මැරගෙන කැසීම් කෙසේ වෙතත් පවතින රජයක් පත් වුණාන් පස්සේ ඒ රජය තමයි රටේ පාලන කටයුතු ගෙනියන්නේ. ඒ වගේම අනුර කුමාර දිසානායක නිකම්ම අනුර නෙමෙයි. එතකොට ඔහු මේ රටේ ජනාධිපතිවරයා. ඉතින් ඔහු ඡන්දේ නොදුන් හැමෝගෙම ජනාධිපතිවරයා. එම නිසා මම හිතන්නේ ඔහුව විවේචනය කිරීම, තදින්ම විවේචනය කිරීම නම්කම් සහිතව YouTube මාධ්‍ය හරහා කැත නින්දිත විදියට විවේචනය කිරීම පිළිබඳව මගේ නම් කිසිම කැමැත්තක් නැහැ. ඒක හරීම ඊටාම කැත දෙයක් විදිහට තමයි මම දකින්නේ. ඒ වගේම ඒක එක්තරා ආකාරයක නීති විරෝධී විදිහටත් ගන්න පුළුවන්. මම දන්නේ නැහැ නීතිමය තත්ත්වය මොකක්ද කියලා. ඉතින් නීතිය පිළිබඳව දන්න අය ගොඩක් අය ඉන්නවා. ඉතින් මේ වගේ YouTube වලින් අපේ රටේ ජනාධිපතිවරයාට සහ අපේ රටේ රජයට කරන මම හිතන්නේ විවේචන වලටත් වඩා විවේචනයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් තර්ජන ගර්ජන වගේ දේවල් මම හිතන්නේ ඒවා ඇත්තට හොඳ දේවල් නෙමෙයි. ඉතින් ඒවා පිළිබඳව කිසියම් පාලනයක් ඇති කළ යුතුයි කියන මතේ මම ඉන්නවා. මම දන්නේ බොහෝ අය ඒ කතාවට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා කිසියම් ආකාරයක පාලනයක් ඇති කළ යුතුයි. ඒකෙන් මම අදහස් කරන්නේ මර්ධනය කියන වචනය. නමුත් රජයට තම රජයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම සඳහා බාධාවකින් තොරව කටයුතු කිරීමට මම හිතන්නේ කිසියම් ආකාරයක බලයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ පිළිබඳවත් රජය පැත්තෙන් සලකා බලුවොත් හොඳයි කියලා. ඊළඟට දැන් තව දෙයක් තමයි මම දැක්ක නඩු පැවරීම ගැන. ඉතින් නැවතත් අර කතන්දරයට ගියොත් එහෙම ආණ්ඩුව පැත්තෙන් කලින් කිව්වේ අපි ආපු ගාම නඩු පවරලා මිනිත්යන්ට දඩුවම් ලබා දෙනවා කියන. නමුත් ඒ දේ අද වෙනකොට හරියාකාරව සිද්ධ වුණාද කියන කතන්දරයක් තියෙනවා. ඉතින් ඕකේ දෙපැත්තක් තියෙනවා. එකක් තමයි නඩු තියන අයට නඩු දාන්න ඕනේ. ඊට පස්සේ ඒකට කල් ගත වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නැත්තෙම නෑ. කෙසේ නමුත් එහෙම නඩුවක් දාලා උසාවියෙන් වැරදිකරුවෙක් වෙලා වැරදිකරුවෙක් වෙලා හිරේට ගිය පුද්ගලයෝ හරි අඩුයි. ඉතින් ඒ හින්දා මේ කියන තරමටම කියපු තරමට මේ දේවල් වුණේ නැති හින්දා මම හිතන්නේ ජනතාව ඒ පිළිබඳව බොහොම මේ අවධානයෙන් හිටියා කියන එක. ඉතින් ඒක මෙම රතු එලි දැල්වීමට විශේෂ හේතුවක් වුණා කියන එක ආණ්ඩුව පැත්තෙන් හිතන්න ඕනේ. ඉතින් යම් කිසි ආකාරයක අතපසුවීමක් වරද්දක් රජය පැත්තෙන් වුණා නම් දැන් හෝ නොපමාව ඒ පිළිබඳව හොයලා බලලා මම හිතන්නේ කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කියලා මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. ඊළඟට තව ඉතින් මම හිතන්නේ මේ කතාබහ ගැන කතා කරන්න ගියොත් බොහෝ දිග වීඩියෝ එකක් වෙන හින්දා දැනට මම හිතන්නේ විනාඩි 25ක් විතර ගත වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම ඊතුරු කාරණා කීපය බොහොම කෙටියෙන් සඳහන් කරලා මේ වීඩියෝ මෙතනින් නතර කරන්න තව කොටසකින් නතර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිත් එක තමයි පොඩි දේවල් නොසලකා හැරීම. ඉතින් මොන හරි දෙයක් අපි දැනගත්ත ගමන්ම ඒකට ඇක්ෂන් එකක් අරගෙන ඒකට මේ
ඒ ප්‍රශ්න එතනින් සමනයකට සමතකට පත් කරන්න මේ ආණ්ඩුව පැත්තෙන් උත්සාහ කරන්න ඕන. දැන් මේ මෑත කාලෙදී ලොකුවට කතා කරන දේ තමයි දරිය එකම ගැදෙන අතවරයකට දූෂණයකට පත් වුණා. ඇගේ ජීවිතය විනාශ වුණා. ඉතින් ආණ්ඩුව පැත්තෙන් කිසි දෙයක් කරේ නැහැ. ඉතින් ආණ්ඩුවෙන් මම දැක්ක පොල් රාජ්‍ය ඇමතිවරියගේ කතා බහ දෙමළ භාෂාවෙන් යෝගයක එක්ක විදිහට එක එක්කෙනා සිංහලෙන් අර්ථකථනය කරනවා. ඉතින් දැන් ඒ පිළිබඳව බොහොම උනන්දුවක් ඇති වෙලා ආණ්ඩුවෙන් ඒකට විසඳුම් හොයන්න උත්සාහ කරනවා. ඉතින් ඒක ඒ තත්වයේ දක්වා ආපු ගමන පිළිබඳව මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒ දේවල් දැන් දිගට හරහාට මිනිස්සු කතා කරන හින්දා ඉතින් ඒක දෙයක් මෙතෙන්ද කියන්න ඕනේ ප්‍රශ්නයක් දැක්ක ගමන් මේක ඉස්සරහට තව ලොකු ප්‍රශ්නයක් වෙනවා නේද කියන තත්වයට වර්ධනය වෙන්න ඉඩ නොදී පොලිසිය පැත්තෙන් මම හිතන්නේ රජයේ ආයතන තියෙනවා. එහෙම නැත්නම් එහෙම ආයතන ප්‍රමාණවත් නැත්නම් ඔන්ලයින් මම හිතන්නේ අපිට පුළුවන් හොට්ලයින් එකක් වගේ දෙයක් ඇති කරලා මිනිස්සුන්ට කෙලින්ම කතා කරලා ඒකට කියන්න පුළුවන් මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඒවට ඇටෙන්ඩ් වෙන්න වෙනම පොලිසියේ නැත්නම් මොන හරි නීතිමය කටයුතු පිළිබඳ කොටසක් නිකන් කමිසමක් වගේ නැත්නම් මණ්ඩලයක් ඇති කරලා ඉතින් මේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒක බොහොම ලේසි දේවල්. ඒවා එච්චර අමාරු දේවල් නෙමෙයි. ඔන්ලයින් ඕන කෙනෙකුට ලොග් වෙලා මේ කම්ප්ලේන් එකක් දාලා ඉදිරිපත් කරලා ඉතින් ඒක ඇටෙන්ඩ් වෙන්න කවුරු හරි කමිෂන් එකනේ දැම්මනම් ඕක ලේසියෙන්ම විසඳ ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහදී මම හිතන්නේ ආණ්ඩුව පැත්තෙන් මේ පිළිබඳව සලකා බැලිය යුතු වෙනවා. එහෙම නැත්නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද හැම පොඩි දෙයක්ම ලොකු දෙයක් දක්වා වර්ධනය වෙනකන් නිදාගෙන බලා සිටියාම මම හිතන්නේ ඒක ලොකු දෙයක් වුණාම ඊළඟට ඒකෙන් වෙන ඩැමේජ් එක බොහොම වැඩි. ඉතින් සමහර විචාරකයෝ කියන්නේ දැන් මාස 6කදී 7කදී ලක්ෂ 20ක ප්‍රමාණ ඡන්ද ප්‍රමාණයක් අඩු වුණා නම් ආණ්ඩුවට මේ ඒක ඊට පස්සේ මම හිතන්නේ අනිත් පෙර පැවති රජයන් පිළිබඳවත් කතා කරලා කියනවා මෙච්චර ප්‍රමාණයක් කවදාකවත් වෙන රජයන්ට උනේ නැහැ කියන එක. ඒ පිළිබඳව කෙසේ වෙතත් අඩුවීමක් අපි දකිනවා. ඒ අඩුවීමට හේතු තමයි මම මේ ඉදිරිපත් කරේ මේ වගේ දේවල් බලපෑවා මේවා විතරක්ම නෙමෙයි ඊට අමතරව තව බොහෝ දේ තියන්න පුළුවන්. ඉතින් ඒ පොඩි දේවල් දැක්ක ගමන්ම ඒක ගැන හොයලා බලලා ඒකට විසඳුම් මම හිතන්නේ දෙන්න පුළුවන්. මොකද දැන් ওই ප්‍රශ්නේ ගත්තත් එහෙම ඕක ගැන ස්ටාලින් කතා කරන්න ගත්තා. ඊට පස්සේ ඕකට උද්ඝෝෂණයන් තිබුණා. ඉතින් ඔය වගේ ඒ தත්ත්වය දක්වා වර්ධනය. මොකද ඒක වෙන්න එනකොට අපි දන්නවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට ටක් ගාලා ඒ දෙයට ඇටෙන්ඩ් වෙලා ඒක එතනින්ම ඒක ඉවර කරන්න. ඉවර කරේ නැත්නම් ඊළඟට ඒක ලොකු ඩැමේජ් එකක් වෙනවා. මොකද මිනිස්සු දැන් ආණ්ඩුවට කැමති මිනිස්සු පවා බොහොම ඊට පස්සේ ඒ ගැන හිතන්න ගන්නවා. දැන් මේක එකක්වත් වෙන්නේ නැහැ නේ. කිනෝ විතරයි කතා කර ඉන්නවා. නමුත් එතන වෙන දෙයක් නැහැ. එහෙනම් මිනිස්සු අනිවාර්යයෙන් මේව ගැන හොයලා බලලා වැඩ කරන්න වෙනවා. ආණ්ඩුව පැත්තෙන් මේ දේ කළ යුතුයි. අනිවාර්යෙන් කළ යුතුයි. එහෙම නොකළොත් තවදුරටත් මේ රජය අපකීර්තියට නැත්නම් මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා කියන එක නැවතවතාවක් මතක් කරන්න ඕනේ. ඉතින් ඊළඟට මේ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී දැන් ඕක පෝස්ට්මෝටම් තියලා ඉතින් එක කෙනා එක දේවල් කතා කරනවා. ඉතින් ඇයි මේක ඡන්ද අඩු වුනේ? ඉතින් ඔකට දහසක් දේවල් කියනවා. ගම්වල හිටිය මිනිස්සු, ගමේ මිනිස්සු, පක්ෂ වලට වගේම Tamanට කැමති මිනිස්සුන්ට ඡන්දෙ දුන්නා. ඊට පස්සේ නිවාඩු දවසක සතිය මැද දවසක මේක තිබිච්ච හින්දා මේකට ඡන්දෙ දෙන්න මිනිස්සු එච්චර උනන්දු දුන්නේ නැහැ. ඔන්න වගේ. ඉතින් එක දේවල් කියනවා. ඉතින් ඒ දේවල් මම හිතන්නේ කොච්චර දුරට ඇත්තද නැත්තද කියන කාරණයට වඩා මේ මැතිවරණයේදී එක දෙයක් මම දැක්කද මේ ගොඩක් මාධ්‍යවල සැරිසරන දෙයක් තමයි ඔවුන් කියන්නේ ගමේ ගම්වල මිනිස්සු කතා කරන දෙයක්. මොකද මම මේ පිළිබඳව ලොකුවට දන්නේ නැහැ කියන දෙයක් තමයි මම මේ කියන්නේ. තවත් කෙනෙක් කියපු දෙයක් තමයි දැන් මේ ගම්වල ඉන්න JVP එකට සම්බන්ධ පුද්ගලයෝ හරිම උද්දච්චය ඔළුවේ දිමිච්ච කොට්ටාසයක්. ඒ හින්දා මිනිස්සු ගොඩක් කලාවට JVP එක වැඩි දෙනා නෙමෙයි. එහෙම වෙන්න බෑනේ. මොකද ඡන්දය ලැබුණානේ ගොඩක්. සමහර පුද්ගලයෝ පිළිබඳව වෙන්න ඇති මේ කතා කරන්නේ. ඉතින් ඒගොල්ලෝ බොහොම අදිමානෙන් Taman ගැන හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ හින්දා මිනිස්සු අකමැති හින්දා වෙනත් අයට ඡන්දෙ දුන්නා කියන එක ඉතින් මෙහෙම පොඩි ඇත්තක් තියෙන්නත් පුළුවන්. ඉතින් මෙතෙන්දි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මම හිතන්නේ ඉහළ නියෝජිතයන් മന്ത്രിවරුන් උන් යටතේ ඉන්න පුද්ගලයන් හැටියට ප්‍රාදේශීය සභාවල ඉන්න පුද්ගලයන් හැටියට ජනාධිපතිවරයා ප්‍රමුඛ හැමදෙනාම තමන් එක්ක වැඩ කරන අනිත් මිනිස්සුන්ගේ මානසිකත්වය උන් වැඩ කරන පිළිවෙල
ඔවුන්ගේ හැසිරීම් සහ වැඩ කොහොමද වෙන්නේ කියන එක ගැන කිසියම් ආකාරයක මම හිතන්නේ හොයා බැලීමක් කළ යුතුව තිබෙනවා. ඊළඟට තවත් වැදගත් දෙයක් විදිහට මම අවසාන වශයෙන් සඳහන් කරන්න කැමති ප්‍රශ්නයක් වෙච්ච ගමන් මම හිතන්නේ මම මේක මගේ Facebook පිටුවෙත් ගොඩක් වෙලාට සඳහන් කරපු දෙයක් මෑතකදී තමයි අපිට කියන්න තියෙන එක දෙයක් තමයි මොන හරි ප්‍රශ්නයක් වුණාම මම දකිනවා දැන් නලින්ද ජයතිස්ස ඊටාම හොඳ ආකාරයට ප්‍රශ්න පිළිබඳව උත්තර දීලා ඒවට පිළිතුරු ලබා දීලා මිනිස්සු අහන දේවල් වලට කතා කරන ආකාරය. නමුත් මම හිතන්නේ මේ ක්‍රියාවලියේ කිසියම් ආකාරයක වැඩි දියුණුවීමක් අවශ්‍ය වෙයි කියලා. මොකද දේවල් මොන හරි දෙයක් ඇති කරාම මොන හරි ප්‍රශ්නයක් තිබුණා ඒ ප්‍රශ්න පිළිබඳව ආණ්ඩුව පැත්තෙන් පැහැදිලි විග්‍රහයක් මිනිසුන්ට කියන්න ඕනේ මොනවද උනේ කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කීපයක් මතක් වෙනවා. ඒක සිද්ධියක් ගත්තොත් එහෙම අර කන්ටේනර් සිද්ධිය. දැන් අදටත් මිනිස්සු දන්නේ මොනවද ඒක ආවේ කවුද ආවේ. ඉතින් ඒක ප්‍රශ්නයක්. ඊළඟට මම හිතන්නේ ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගැහුවා. මොනවද ඒ ගිවිසුම්? ඉතින් ඒවා මිනිස්සු කොච්චර අහගෙන හිටියද අද වුණත් මම වුණත් දන්නේ නැහැ. මොකද හේතුව බලාගෙන ඉන්නවා කවදා හරි කවුරු හරි මේ ගැන කියයි කියලා. නමුත් කවුරුත් කියන්නේ නැහැ. ඉතින් ආණ්ඩුව පැත්තෙන් ඒවා මිනිසුන් කියන්න ඕනේ. සමහර දේවල් තියෙනවා. ඉතින් නොකිය හිටීමෙන් වෙන පාඩුව වැඩි. මොකද කවදා හරි මේව දැනගන්න පුළුවන් වෙනවා මිනිසුන්ට. එතන දැනගත්ත ගමන් එතකොට ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා ආණ්ඩුව පැත්තෙන් කරන දේවල් මිනිස්සු දැනගන්න ඕනේ මොනවද වෙන්නේ. ඉතින් ජනතාවට ඒවා වැදගත් වෙනවා. මොකද ජනතාවගෙන් ඒවා හංගලා කරපු තරමට ආණ්ඩුව මෙතන ජනතාවගෙන් ඈත් වෙනවා කියන එක තේරුම් ගත යුතු තියෙනවා. ඉතින් මේ වගේ කීප ගැන තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද මේ වීඩියෝ තුලින්. ආණ්ඩුවට ලතු එළියක්ද? ඔව් ඇත්තටම මම හිතන විදිහට ආණ්ඩුවට මේ මැතිවරණයෙන් ජනතාව විසින් දුන්න ඡන්දේදී ඔවුන් ඡන්දය පාවිච්චි කළ ආකාරය ජාතික ජනබලවේගය සඳහා ඡන්දේ පාවිච්චි කළ ආකාරය සහ අනිත් අය වෙනුවෙන් ඡන්දේ පාවිච්චි කළ ආකාරයත් මං හිතන්නේ ඒකින් ඔවුන් දැනුවත් කරේ ආණ්ඩුවට රතු එළියක්. හැබැයි මේක ආණ්ඩුවට විතරක් රතු එළියක් නෙමෙයි විපක්ෂයටත් මං හිතන්නේ බොහෝ කණ්ඩායම් වලට මේක රතු එළියක් බව දැනගත යුතුයි. මොකද ආණ්ඩුවේ වැරදි කියපු පමණින් මේ විපක්ෂය හොඳ කතා කරනවා කියන එක නෙමෙයි අපි මෙතෙන්දි කියන්නේ අපි තමයි මේ ආණ්ඩුව පත් කරගත්තේ නේද? ජනතාව මං හිතන්නේ හෙම්බත් වෙලා හිටිය කලින් ආණ්ඩුව වලින් ඊට පස්සේ මම පත් කරගත්තා. එහෙමනම් අපේ වගකීම තමයි මේ ආණ්ඩුව රැක ගැනීම. ඉතින් ආණ්ඩුවේ තියෙන අඩුපාඩු පෙන්වා දීම අපේ වගකීම. ඉතින් ඒක තව කාගේවත් වැඩක් නෙමෙයි. ඒක අපේ වැඩක්. මොකද අපිට පුළුවන් මතන ඒක දැන් ඔය පහුගිය දවස්වල අපි හොඳටම දැක්කා ජනතාවට පුළුවන් බලපෑම් කරන්න ආණ්ඩුවට. ඉතින් අනිවාර්යෙන් ඒව සිද්ධ වුණා අතීතයේදී ඒක ආකාරයට සුළු වශයෙන් වගේම මහ පරිමාණ වශයෙන් ජනතාව විසින් ආණ්ඩුව වෙත බලපෑම් කර ආකාරය අපි දැක්කා. ඒ හින්දා මම හිතන්නේ ආණ්ඩුවට මේක හොඳම අවස්ථාව තමන් කොතනද ඉන්නේ කියන එක තීරණය කරගෙන කිසියම් ආකාරයක වැඩ පිළිවෙලක් මේ මොහොතේ පටන් ඉදිරියට තමන් රජය විදිහට කොහොමද තමන්ගේ වැඩ කටයුතු ඉදිරියට ගෙනියන්නේ කොහොමද ජනතාව සමග සම්බන්ධ වෙන්නේ. නැත්නම් මේ ජනතාවත් එක්ක සම්බන්ධ නොවි මේ දේවල් කරන්න බෑ. හැම වෙලේම තමන් කරන දේවල් ජනතාව හරියට දකින්න ඕනේ. එතකොට තමයි ජනතාව මම හිතන්නේ රජය කරේ තියෙන බැඳීම, රජය කරේ තියෙන විශ්වාසය දියුණු වෙන්නේ. ඉතින් ඒ දේ උනේ නැත්තම් රජය සහ ජනතාව අතර මම හිතන්නේ දුරස් වීම ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද ඒකට හේතු වෙනවා YouTube කාර්යෝ, එතකොට විපක්ෂයේ සහ උන්ගේ කතා බහ. මොකද උන් හැම වෙලෙම බලාගෙන ඉන්නේ වැරද්දක් දකින්න. ඉතින් එහෙමනම් වැරදි නොකරන එක හරි. නමුත් ඒ දේවල් හරියට ජනතාවට තේරුම් කරලා දෙන්න ඕනේ. මෙන්න මේ හේතුවෙන්ද අපි මේක කරන්නේ වගේ දේවල්. ඉතින් ඔය ටික තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ මාලිමාට වැඩ කරන්න බෑ කියන කතාවක් මම කොහෙවත් නැත්නම් සඳහන් වෙන්නේ නැහැ. නමුත් තිබිච්ච අඩුපාඩු විදිහට මම දැක්ක දේවල් ඉතින් මේ වෙලාවේ හැටියට අපිට රජයේ අඩුපාඩු පෙන්නලා දීලා උන්ව හදාගෙන මේ ගමන අපි ඉස්සරහට යන්න ඕන කියන එක මම පැහැදිලිව කියනවා. මොකද අපිට හොඳ නායකයෙක් ඉන්නවා, හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඒ කණ්ඩායමේ තියෙන අඩුපාඩු හදාගෙන ඉදිරියට යාම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ආයෙමත් දවසක හම්බෙමු. හැමදෙනාටම ආයිබෝන්.